මගේ බුදු මාතාවනි නිරෝගුරු සම්මා සම්බුදු ගෞතම බුදු පියාණන් වහන්සේ මෙලොවට බිහි කළ පූජනීය වූ මහා මායා උත්තමාවියගේ මාතා කුසෙහි ඇති උත්තරීතර භාවය පිළිගෙන එය සිහිය තබාගෙන මා විසින් දල්වා පූජා කරනු ලබන මේ ආලෝකය ඒ උතුම් බුදු මාතාවට පූජාවක්ම වේවා. අද අදිස්ථාන කරගන්න හෙට ඉඳන් ගෙදර පහන තියෙනකොට බුදු අම්මගේ ශක්තිය ගෙදරට වඩම්ම ගන්නවා කියලා. ඒ උත්තමාවියගේ පාරමී ගුණේ නාමෙන් හා බුදු මාතාවක් තුල යක්වී ඇති මහා ශක්තිය තුලින් මගේ නිවස ඒකාලෝක වේවා. පංච මහා භූතයින්ගේ ශක්තිය යටපත් කළ නිර්වාණ ධාතුවක උත්තරීතර ශක්තිය තුන්ලෝ පුරාවට පතුරුවා හැරිය හැකි උතුම් බුද්ධ පුත්‍රයෙකු මෙලොවට බිහි කළ ඔබතුමියගේ පිහිට මේ මොහොතේ පටන් අප සියලු දෙනාටම අනුබද්ධ වේවා. මේ භයානක වෛරසය සුළඟ මගින් නාසයෙන් මුඛයෙන් ඇතුළු වී අපගේ මේ මනුස්ස ඉන්ද්‍රිය විනාශ මුඛයට පත් කරන සියලු අවස්ථාවන්ගෙන් මේ ජීවිත බේරා ගැනීමට බුදු මාතාවනි ඔබ උත්තමාවියගේ පිහිට අප වෙත ලබා දුන මැනවි. මේ දැල්වූ පහන් ආලෝකය ආලෝක ධාතුවක් වීමටත් වර්ණයේ වර්ණ ධාතුවක් වීමටත් ජලයේ ජල ධාතුවක් වීමටත් වායුව වායු ධාතුවක් වීමටත් අවකාශ ධාතුවක් වීමටත් නිර්වාණ ධාතුවේ පිහිටෙන් සියලු පංච මහා භූත ශක්තිය යටපත් වීම පිණිස දල්වා පූජා කරන්නා වූ මේ පහන් ආලෝක පූජාව බුදු මාතාවගේ උත්තරීතර මහා නාමයට පූජා වේවා. සෑම විපතකදීම නිරායාසයෙන්ම බුදු අම්මේ කියා අප සියලු දෙනාගේ සිහියට නැගෙන උත්තරීතර මාතාවනි ඔබ උත්තමාවිය අප අතහැර කිසි දිනක නොයන්නේමය. ඒ උත්තරීතර බුදු මාතාවගේ මහත් වූ කැපවීම නිසා මනුස්ස වර්ගයට ඇති ආදරය නිසා බුදු මාතාවනි ඔබ උත්තමාවියගේ උත්තමාවියන් වහන්සේ අපට මහා බුද්ධ පුත්‍රයෙකු දායාද කර දුන්නේ. එසේ නොකියුවේ නම් බුදු පසේ බුදු මහා ශ්‍රාවක මහා ශ්‍රාවිකා මහා රහත් අරහත් ඵල දැකගන්නේ කෙසේද? එසේ නොවුනි නම් මේ මනුලොව මනුස්ස වර්ගයා වෙත මේ නිවීම මේ ගැලවීම අප විසින් සදාගන්නේ ආගේ මඟ පෙන්වීමක් යටතේද? මගේ බුදු මාතාවනි මනුලොව මාතාවන්ගේ රාණිය ඔබයි. සියලු සත් ආර්යයන් වහන්සේලාගේ නිර්මාතෘවරියද ඔබයි. ඔබ උත්තමාවියමයි. තරම් බලගතු තරම් ශක්තිවන්ත උත්තමාවියක්. එළදරනේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේට මත මුතු මාලිගයක වැඩදරා සිටින ආතු මානව සෙනෙහසින් ආදරෙන් අප දෙස බලා සිටින්නේ මනුෂ්‍ය වර්ගයාට අනුකම්පාව පිණිසමය. මගේ බුදු මාතාවනි මගේ නිවසේ අතර කොන
බුදුවරු සතර නාමයටත් ඇත්ත මණ්ඩලය මෛත්‍රී මහා බෝධිඋත්තමයන් වහන්සේට මගේ නිවස තුල ජීවත් වෙන අප සියලු දෙනාගේම ජීවිත ඔබ උත්තමාවියට බාර කරන්නේ නාම ගෞරවයෙන් උත්තමාවියනේ වහන්සේ පිළිබඳ අප පවුලේ සෑම දෙනා ඇති කරගත් විශ්වාසය ප්‍රාණය තිබෙන තුරාවට අත්වරින්නෙමු වහන්සේ මෙලවට බිහි කළ ඒ බුද්ධ පුත්‍රයන්න් වහන්සේගේ බුද්ධ ඉන්ද්‍රියක ඇති නිර්වාණ ධාතුවේ ශක්තියට මගේ මානව ඉන්ද්‍රිය ඇති මානව ශක්තිය සදාකාලීනයට පූජා වේවා. ඒ ශක්තිය තුලින් මේ සියලු දුක් පීඩා දුරු වී අප නිවසේ සමාජිකයන් මෙන්ම ලොව පුරා ජීවත් වෙන සියලු මිනිසුන් වෙත ඔබ උත්තමාවියගේ මහත් වූ පාරමී ගුණෙන් මහත් වූ කරුණා ගුණෙන් පිට ලබා දේවා. උත්තමාවියනි මව් කුසින් මෙලවට බිහි නොවන්නා වූ සියලු ඕපාපාතික අදුෂ්‍යමාන බලවේගයන්ගෙන් මේ හෙළ දීපය ආරක්ෂා කරත්වා. බුදු මාතාවනි උත්තමාවියගේ නාමයෙන් ඒ පීඨ ආරක්ෂා කර දේවා. මගේ බුදු මාතාවනි ඔබ උත්තමාවියගේ නාමයට සෑම නිවසකම දැල්වෙන පහන් නාලෝකය ජයසිරි මහ බෝසමිඳු මත මුතු මාලිගයක වැඩ සිටින ඔබ උත්තමාවියට පූජා වේවා. මේ මනුලොවින් මේ භයානක වෛරසය මේ වසංගතය දුරු කෙරෙත්වා. අපේ ජීවිත බුදු පියාණන් වහන්සේට පූජාම වේවා. මාගේ ජීව ධාතුව නිර්වාණ ධාතුවට පූජා වේවා. හොඳයි සාදු කියන්න. මා කිව්වාට පස්සේ මේ අදිෂ්ඨානෙත් කියන්න. අතීතයේ පහළ වුණා වූද වර්තමානයේ බුද්ධත්වයේ මත සිටින්නා වූද අනාගතයේ පහළ වන්නා වූද සියලු ලෞතුරා බුදුන් වහන්සේලා පරම සත්‍යයේ එසේම සියලුම අතීත වර්තමාන අනාගත වශයෙන් බුදු මහ රහත් අරහත් උත්තමයෝ පරම සත්‍යයේ එම සත්‍ය වූ ආර්ය උත්තමයන් වහන්සේලා සත්‍ය ක්‍රියා කර අධිකන් කරමි. එම සත්‍ය වූ ආර්ය උත්තමයන් වහන්සේලා මගේ ජීවිතේ පූජා වේවා. ඊතර පූජා වේවා. ඊතර සියලුනා පූජා වේවා. ආර්ය ශක්තිය අපට පිට වේවා. සියලුතර පව මත එන වේදනා පීඩා අරදර රෝග අවෝසි වේවා. සහනය ලැබේවා. අපි පතන යහපත් අරමුණු ඉදු වේවා. ලෝකා බුදු උත්තමයන් වහන්සේ ලෝකා බෝධි මූලයේදී සම්මා සම්බෝධියට පස්ව ලෝකා යමක මහා ප්‍රාත්‍යාර ශක්තිය ලෝකා සසත් මහා ප්‍රාත්‍යාරයේ ශක්තිය සත්‍ය ක්‍රියා කර මේ මනුස්ස ඉන්ද්‍රියට බාධා කරන සියලු අපාගාමී බලවේග සියලු අසමිපරක් වාරසේන බලවහර අවුපිය පල දූපුතුන් පල ඥාති පල නසන වේද කරන සියලු අනවින සියලු බන්ධන සියලු පොඩිවින මානව වත මනුස්සකම විනාශ කරන සියලු අපාගාමී බලවේග විනාශ කර ආනව වත උතුම් කර දුන් බව පරම සත්‍යයේ මලෝතුරා මහා ප්‍රාත්‍යාර ශක්තියට මාත්මාගේ ගේදොරත් එදර සියලු දෙනා පූජා කරේ පූජා වේවා. මලෝතුරා මහා ප්‍රාත්‍යාර ශක්තිය අපට පිහිට වේවා. මෙර පව් මත එන සියලු වේදනා පීඩා කරදර කර්ම රෝග අවසි වේවා. අපේ නිරෝගී සුවය අපට ලැබේවා.
මතු බුදු වීම පිණිස දසපාරමී ධර්ම පූර්ණ කරගෙන අටවිධ ලෞතුරා බුදු විහක විවරණය පූර්ණ කරගෙන නිර්මිත බුදුන් වහන්සේ සිරස මත වැඩදලා සිටින මතු බුදුවන මහා බෝධි උත්තමය පරම සත්‍යයේ උන්වහන්සේගේ මතු බුදුවන දෙතිස් මහා බෝධි වස තුලින් මේ සියලු පූජාව අප ලෞතුරා නිර්වාණ ධාතුවටම පූජා කරමි පූජා වේවා. එසේ මෙහෙල පොළොව මත බෝධි වංශ පරපුරක් වශයෙන් පහළ වුණු මතු බුදුවන උත්තමයන්ට පියාවන ආවන්ති සුත්තමය මාතාවන විහාර මහා දේවී උත්තමාවිය දකුණ සව් වම සව් දුටුගැමුණු උත්තමය සත්තාතිස්ස උත්තමය අතුළු පාතිය උත්තමය අබ්බෝ උත්තමය ඉරදංග බෝ උත්තමය චූලදර උත්තමය මහෝදර උත්තමය මණියක්කිත උත්තමය මහා විභීෂණ උත්තමය මහසෙන් උත්තමය මහා සමන් උත්තමය නීල උපුල් උත්තමය සෝමාවතී දේවී උත්තමාවිය අනුලා දේවී උත්තමාවිය අල්ලීරාණි උත්තමාවිය මහලොකු මෑණියෝ තාරා දේවී උත්තමාවිය මහා බෝධි උත්තමයතු ඉන්ද්‍රජිත් කුමාරය ඇතුළු එම සියලු බෝධි උත්තමාවිය තුලින් මේ සියලු දෙනා අප නිවසා අටමස්ථානවලට සොළොස්මස්ථානවලට දලදා වහන්සේට සිරිමහා බෝධීන් වහන්සේට සතිස්පාය බෝධීන් වහන්සේට කිරිවෙහෙර වහන්සේට ස්වර්ණමාලි මහා සෑයට මිනිස වැටියට මහා කැලණියට පූජා කරමි පූජා ලෞතුරා පාරමී ගුණෙන් පසේ බුදු ගුණෙන් මහා ශ්‍රාවක මහා ශ්‍රාවිකා රහත් අරහත් යන පාරමී ගුණෙන් හා එම බෝධි උත්තම ඇතුළු සියලු පාරමී සම්පන්න පාරමී පුරණ බෝධි උත්තමාවියන් වහන්සේලාගේ බෝධි පාරමී ගුණෙන් එම පාරමී ශක්තිය පිහිටෙන් අපගේ සියලු භව කුසල් මත එන බාධා කරදර කර්ම රෝග අහෝසි වේවා. අපි හැම දෙනාටම මෙතෙක් උරුම නොවුණු පූර්ණ නිරෝගී සුවය ලැබේවා. මෛත්‍රී මහා බෝධි උත්තමයන්ගේ පිහිටින් බක්කුල මහරහතන් වහන්සේගේ පිහිටින් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ පිහිටින් මේ හැම කෙනෙකුටම නිරෝගී සුවය ලැබේවා. පෙර පව් මත එන වේදනා පීඩා කර්ම රෝග චර්ම රෝග අහෝසි වේවා. මේ හැම කෙනෙකුටම මෙතෙක් උරුම නොවුණු පූර්ණ සුවය ලැබේවා. අදිස්ථානයේ ඇතනම් කල නොහැක්කක් නොමෙත. ඔබට මේ ජීවිතේ මන් දෙනවා මහා මංගල සූත්‍රයෙන් කමඨාහනක් ඔබට අද අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තමං ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි අපේ ජීවිතේ අපි මේ මංගල සූත්‍රයේ ගිහි විනය විදියට සෞභාග්‍ය දොරටු 38 විදියට අපි අපේ ජීවිතයට කමඨාණක් කරගත්තොත් හොඳට මතක තියාගන්න අපිට මේ සමාජයේ අහුවෙන බාලය ඇසුරු නොකිරීම මංගල කරුණක් පඬිතු ඇසුරු කිරීම මංගල කරුණක් ඒ වගේම ගරු කළ යුතු පිදීම මංගල කරුණක් විදර්ශනා නුවණින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ තමා තුලින් බලන්න කියලා බඹයක් පමණ ශරීරයෙන් එහෙනම් තමාගේ ඇහි බාලය නැද්ද තමුගේ හිතේ බාලය නැද්ද තමුගේ කනේ බාලය නැද්ද තමන්ට ගරු කරන්න තමන්ට ආදරය කරන්න තමන්ගේ දෙපා දෙකට තමන්ගේ අත් දෙකට වඳින්න ගරු කරන්න නියපොතු වැවුනාම කෙස් වැවුනාම කපලා උපදාලා ලස්සනට ඉන්න මේ ඉන්න ටික කාලේ රටට ජාතියට සාසනයට අපි බරක් නැතුව මනුෂ්‍යත්වයට සේවයක් කරලා මේ දුර්ලභ මනුෂ්‍ය භාවයේ ඔබත් ජීවිතේ සත්‍යානුසාරි ධම්මානුසාරි සෝවාන් සකුදාගාමී අනාගාමී කියන රහත් ඵල වලට පත් වෙලා නිර්වාණ ධාතුන් පිරිනිවන් පාන්නම අදිස්ථාන කරගන්න. එහෙනම් ඊට කලින් සුද්ධවම සෝවාන් ඵලයට පත් වෙන්න ඕනේ. සතර අපාය දොර වහගන්න ඕනේ. ඒ නිසා ඔබ මේ වෙලාවේ කළ යුත්තේම දන් දෙන්න පින් කරන්න අම්මා තාත්තාට සලකන්න සමාජයට සේවය කරන්න පුළුවන් තරම් ඔබ මිනිස්සෙක් සුව වේවා කියලා හිතන්න අන්න කුසල් රැස් කරගන්න තියෙන මොහොත ප්‍රතිපත්තිය ඔබ මතක තියාගන්න ආමිෂයට වඩා බලවත් කියන එක අද්ද අධිෂ්ඨාන කරගන්න ජීවිතේ වැරදි නිවැරදි කරන් අලුත් වැඩපිළිවෙලක් අලුත් ගමනක් අපි ආරම්භ කරනවා කියලා නිර්මාංශ වෙන්න කැමතියි නිර්මාංශ වෙන්න ජීවිතේ ඔබ මෙතෙක් නොකරපුවා මේ ජීවිතේ අතීතයේ කියන මලපොත අමතක කරන්න අද ඉඳන් ඔබ මේ දෙන බෙහෙත් නිවැරදිව කරලා සුව වෙනවා කියලා අධිෂ්ඨානය තියාගෙන මම මේ මොහොතේ ඔබට කියනවා